පුද්ගලයෙක් අතරින් අග්‍ර කවුද? ලෝකේ මම ඒක හරි කියමු බලන්න. පුද්ගලයෙක් අතරින් අග්‍රවන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට අග්‍ර වූ කෙනාට දෙන දාණය අග්‍රයි. හරිද? අග්‍ර වූ කෙනාට දෙන දාණය අග්‍රයි. අග්‍ර වූ කෙනා ගැන හිත පහදවා ගැනීම අග්‍ර විපාක ලැබෙනවා කියලා තියෙනවා. බුදුරජාණන් මේ ධර්මෙම තියෙනවා. ඒ කියන්නේ යම් කෙනෙක් මේ මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනොත් ඒ කෙනාට ලැබෙන්නේ අග්‍ර වූ පුණ්‍ය විපාක. විලෝමය මොකද්ද? අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ ගැන අපහැදීමෙන් කතා කළා. දැන් මේ අපේ සිංහලයේ උම්ම නෙමේද බණින්නේ? මේකුම්ම නෙමේද බණින්නේ? මේකුම්ම නෙමේද සෑය බෝධිය පෙනිපෙනි මිත්‍යා දෘෂ්ටියට යන්නේ? අපේ උන් නෙමේද? සෑය බෝධිය පේන්න තියෙනවා. කීයෙන් කී දෙනාද මහසෑය රජාන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා උන්වහන්සේට මේ කාරණා කියන්නේ? උන්වහන්සේගෙන් පිහිටක් ගන්නේ. පොඩ්ඩ බැරි වෙන්න බෑ හදාගත්ත පළතුරු වට්ටිය දිව්වා. ඒ නිසා ඊළඟට තල් කොලේ රෝල් කරගත්තා කොහේ හරි ගහගත්තා ගියා. බැලුවා කුජ හතේද කියලා. ඕක තමයි අපිට ආපු පළවෙනිම ප්‍රශ්නේ. ඊට පස්සේ අන්න ගැටලුව. බුදුරජාණන් වහන්සේ ගැන හිත අපහදව ගන්නවනේ. අන්න එන්න ගන්නවා අර සසරේ පුණ්‍ය ద్వාර වැහෙනවා. ඊට පස්සේ මේකා කිලිටු වෙලා යනවා. ඌ දන්නේ. ඊළඟට දෙයක් ගත්තාම දැන් පුද්ගලයෙක් ගත්තාම අග්‍ර වූ කෙනානේ බුදුරජාණන් වහන්සේ. දෙයක් ගත්තාම ඒ දේ අතරින් අග්‍ර මොනවද? මේ ලෝකේ පවතින දේවල් අතරින් අග්‍ර ධර්මය. වෙන කිසිම එකක් නෙමෙයි. ජෙලි, පුඩින් ඒව නෙමෙයි. දෙයක් ගත්තාම අග්‍ර ධර්මය. ඉතින් අග්‍ර වූ දානයක් කරනවා නම් කවුරු හරි කෙනෙක් ඒ දාණය තමයි ධර්ම දාණය. එතන කවුරු හරි කෙනෙක් ගුරුවරයෙක් වේවා කොහේ හරි කවුරු හරි හරිද වෙන කෙනෙකුට ධර්ම කාරණයක් කියලා දෙනවා නම් අනුකම්පාවෙන් ඒ කෙනා ඒ වෙලාවට කරන්නේ ලෝකේ කෙනෙකුට දෙන්න තියෙන ලොකුම දාණය. ගම් 7කට වේල් 3 ගානේ කණ්ඩ දුන්නත් අවුරුදු 7ක් එක මොහොතක් දෙන ධර්ම දාණය තරම් පින් රැස් වෙන්නේ නැහැ. මතක තියාගන්න. එකෙන් කියන්නේ දන් දෙන්න එපා කියලා. ඒකෙන් කියන්නේ ධර්ම දාණයක් දෙන්න කියලා. එතකොට ධර්ම දාණය දෙනක අග්‍ර වූ විපාක ලැබෙනවා නම් ළමයි මොකෙක් හරි බූටෑවෙක් ධර්ම දාණය දෙන එකාට බැන්නොත් මොකද වෙන්නේ? දැන් මෙවුන්ට මොකද වෙන්නේ? මුන් දැන් මේ මොකේද ගරහන්නේ? ලෝකේ අග්‍රම දාණයට. එතන මුන්ට ලැබෙන දෙන විපාකේ මොකද්ද? අග්‍ර වූ විපාක. අග්‍ර වූ පව් විපාක. ඇයි මේ ගුණයකට නෙබයින්නේ? එතන මූ පිරිහෙන වේගෙ වැඩි වෙනවා. වේගින් පිරිහෙනවා. තමන්ගේ ධනය පිරිහෙන්න ගන්නවා. තමන්ගේ යසයිසුරු පිරිහෙන්න ගන්නවා. තමන්ට තියෙන කීර්තිය පිරිහෙන්න ගන්නවා. නිന്ദා පහස ලබන්න ගන්නවා. විනාශ වෙලා යනවා. මම දැකලා තියෙනවා. මේක මම මේ S2කින් දැකපු කාරණේ මම මේක. ඒ නිසා ලේසි නෑ ධර්ම දාණයට ගරහන එක. ලේසි නෑ. ඒ වගේ තමයි දරුවෝ මතක තියාගන්න බුදුරජාණන් වහන්සේලා ලැබෙන දම්පැන් වලට ගරහන්න එපා. දැන් අනිත් අය ගිහිල්ලා සෑ රජාණන් වහන්සේලා ඉදිරියේ බුද්ධ පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ අග්‍ර වූ කෙනා. උන්වහන්සේට පුදන දාණය ඊළඟට උන්වහන්සේ වෙනුවෙන් පවතන පූජාව අග්‍රයි. හරිද? එතකොට ඒ ආයත අග්‍ර විපාක ලැබෙන්නේ. ගරහැවුවොත්